Hello, welcome to the Amulux. ඉතිං අද සෙනසුරාද මං ආව මේ මේපල් නිසාන් එකට මං පෙන්න්න අවලන්ටද මේ දින මේපල් නිසාන් එක මෙතන ඉන්නවා ලංකාවෙක් කෙනෙක් දනුෂ්ක කියලා මුලින් ගැනු මේක පේඩ ඇඩ්වටස්මටක් මුකුත් නෙවේ මන් CRV කියල විවක් කරට පස්සේ දනුෂ්ක මට කතා කරලා කිව්වා නිසා නර්මඩයක එහෙම නැත්තං ලංකාවෙන නිසන් පෙට්‍රල් නිස්මෝ එකක් ඇවිල්ල තියෙනවා ඔන්න එක විවක් කාන්න පුළුවන් කියලමං ඒක අදාවේ මවගලන්ට දනුෂ්කව ඉන්ට්‍රඩියස් කළ දෙන්න ඉතින් මන්දන් ශෝරුම් එක ඇතුළඉන්න මවගලන්ට වාහන පෙන්න්න මේ තියෙන්නේ නිසාන් ආර්මඩා නිස්මෝ එක ආර්බඩා කියන්නේ නිසාන් පෙට්‍රල් එකම තමයි බොහෝදුරට ඉතිං මේක ශෝරුම් එක ඇතුළ තියෙන්නේ මේවා 13 නැත්තන් 16 කිව්ව ඔන්ටාරියෝල්ටම තියෙන්නේ. ඉතින් මේකට ටිකක් හොරකම් කරන්න පුළුවන් තත්ත්ව වාහනයක් හින්දා පරිස්සම් වෙන්න ඇතුලේ තියෙන්නේ. හින්දා අපිට මේක ටෙස්ට් ඩ්‍රයිව් කරන්න වෙන්නේ නැහැ. වෙන ට්‍රිම් එකක් ටෙස්ට් ඩ්‍රයිව් කරමු. ඉතින් මේකේ විශේෂත්වය නෝමල් එකකට වඩා නිස්මෝ ෆෝර්ජ්ඩ් ඇලොයිස් තියෙනවා. ලොකු ඩෙස්ක් සහ ඩිස්ක් බ්‍රේක්ස් තියෙනවා. ඊට අමතරව සස්පෙන්ෂන් නිස්මෝ ටියුන්ඩ් එයා සස්පෙන්ෂන් අමතර ඉතිං මේ විදියට නිස්මෝ කලස් එක්ක ෆ්‍රන්ට් ඩිෆියස සනම් මනං එනවා අනිත් දේවල් නං ගොඩක් දුරට එකයි මේ තියෙන්නේ කී එක රිමෝට් ස්ටාර්ට් ෆැක්ටරි ෆිටඩ් දෙනවා ඊට අමතරව මේක ඉතින් පට්ට සයිස් ඕගලන්ට පේනවනේ අර එහා පැත්තේ තියෙන්නේ නිසාන් රෝග් එකක් ඒකත් එක්ක කම්පෙයාර් කරද්දි මේකේ සයිස් එක පේනවනේ අනික මේක දැන් පාක් කරලා තියෙන නිසා ලෝවස්ට් සෙටින් එකේ තමයි මේ සස්පෙන්ෂන් එක තියෙන්නේ එන්ජින් එක 3.5 ලීටර් ට්වින් ටර්බෝ එන්ජින් එකක් අපි එන්ජින් එක බලමු ඇතුළ මම පස්සේ පෙන්නන්නම් මේ තියෙන එන්ජින් එක නිස්මෝ තියෙනවා හෝස් පවස් 460ක් සාමාන්‍ය ආමඩායකට වඩා ටියක් වැඩි හෝස් පවස් ඊට අමතරව මේක එක්සෝස්ට් එක නිස්මෝ ටියුන්ඩ් ඇක්ටිව් එක්සෝස් සිස්ටම් එකක් තියෙන්නේ පොඩි බීට් එකක් තියෙනවා ඉස්සරහත් කැමරයක් තිබ්බා ඊට අමතරව 360 සරවුන්ඩ් කැමරාස් තියෙනවා රිම් සයිස් එක මට මතක විදිහට 20 අපි බලමු හෝ මේ තියෙන්නේ 275යි 50යි 22 රිම් සයිස් එක 22 ඉතින් අපි ඇතුළ බලමු ඇල්කන්ටේරා ගොඩක් තැන්වල ඇල්කන්ටේරා තියෙනවා ඉතින් මේක කම්පීට් කරන්නේ ටොයෝටා ලගිනක් සෙකෝයා එතකොට අනිත් අයගේ කැඩිලැක් එස්කලේඩ් ෂෙවි සබර්බන් ඔය වගේ ලොකු අයත් එක්ක තමයි මේක කම්පීට් කරන්න ඉතින් ඒ හින්දා ඒ ක්වොලිටියට තියෙනවා නිස්මෝ ස්ටිචින් එක තියෙනවා මෙතන ඊට අමතරව සීට් මෙමරි පොසිෂන්ස් දෙකක් දීලා තියෙනවා ලේන් කීප් ඇසිස්ට් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ස්ටීරිං එකෙත් තියෙනවා නිස්මෝ සීට් පවර් සීට්ස් ලම්බර් 4 ඇඩ්ජස්ටබල් මසාජ් සීට්ස් තියෙනවා ඊට අමතරව මේක ඉතින් නිස්මෝ එකක් හින්දා මේ බටන් එකකින් වෙන්නේ සමහර BM වල තියෙනවා වගේ මේ දෙපැත්තෙන් සීට් එක ලං කරලා ඔයගලන්ට හදලා දෙනවා සීට් එකට හොඳට මැදි වෙලා ඉන්න පුළුවන් වෙන අපි ඉස්සරහට ආපහු එමු මම ඔයගලන්ට පිටිපස්සේ පෙන්නන්නම් come on ඉතින් සවුන්ඩ් සිස්ටම් එක මට මේ වචන කියන්න අමාරුයි වරදින්න පුළුවන් ක්ලිප්ස් කියලා තමයි තියෙන්නේ පිටිපස්සෙත් දොරවල් ඇල්කන්ටේරා තියෙනවා වාහනේ ඇතුළේ තනිකර කළුයි රතුයි මාර ලස්සනයි මෙතන කැප්ටන් චෙයර්ස් තියෙන්නේ ඊට අමතරව තර්ඩ් රෝ එක මෙතන එක අකුලලා තියෙන එකක් මෙතන කප් හෝල්ඩර්ස් දෙකයි USB-C දෙකක් තියෙනවා ෆාස්ට් චාර්ජින් එක පස්සේ ට්‍රයිසොන් ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එකේ ඇක්සස් එක මෙතන තියෙනවා මට පේන විදිහට පිටිපස්සේ අයට
heated seats නැහැ. ඉස්සරහා අයට අපි මෙතෙන්ට නගලා බලමු. ඉස්සරහ අයටත් heated seats විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි cockpit එක පේන්නේ. moon roof එකක් තියෙනවා. සැප තමයි ඔයාලා දන්නවා ලංකාවේ මේක Y63 මට මතක විදිහට මේකෙම Infinity එක QX80 මට මතක විදිහට මේ මං දැන් ඉඳන් ඉන්න Nismo trim එක limited එකක් ඒක සාමාන්‍යයෙන් මම හිතන්නේ Canadian dollars 1,10,000ක් විතර වෙනවා මං හිතන්නේ red seat belts ඒ වගේම seats red and black තියෙන්නේ third row එකෙත් සෑහෙන ඉඩක් තියෙනවා. ඉතින් මම ඉඩ ගැන කතා කරන්න ඕනේ නැහැ. මම එච්චරම උස නැති නිසා මේ ඒක ඉෂුව එකක් නැහැ. අපි දැන් ට්‍රන්ක් එක පැත්තට යමු. ඊට පස්සේ කෙලින්ම ඉස්සරහට යමු. මෙතන ඉතින් ආයෙ පෙන්වන්න දෙයක් නැහැ. මම එක අඩුවක් දැක්කා මෙච්චර ගණන් වාහනයක් කළත් මේ බ්ලයින්ඩ්ස් නැහැ. බ්ලයින්ඩ්ස් තිබ්බනම් වටිනවා. මොකද Hyundai Palisade එකේ වුණත් තියෙනවා බ්ලයින්ඩ්ස්. ඉතින් වාහනේ ගොඩක් උස නිසා ස්ටෙප්ස් තියෙනවා. ඉතින් මේ සෙකන්ඩ් රෝ එකේ කැප්ටන් චෙයර්ස් මෙතනින් ෆෝල් කරන්නත් පුළුවන් පිටිපස්සේ පවර් බටන් එකකිනුත් පුළුවන්. හැබැයි ට්‍රන්ක් එකේ ඉඳන් මේවා නමන්න විතරයි පුළුවන් ආයෙ දිගාරින්න බෑ. මෙහෙම නැමුවට පස්සේ ඔයාලට ඕනනම් මට මතකයි ඉස්සර මේ මොනවාද ලංකාවේ වෙසල් වලත් සමහර හොන්ඩා වල මෙහෙම අකුලන්න පුළුවන්. මේකෙත් පුළුවන් එහෙමත්. අපි දැන් යමු පිටිපස්සට. I think මේ බටන්ස් වලින් පුළුවන් මේ සීට්ස් දෙක අකුලන්න. මේ third row එක නම් මේ බටන්ස් වලින්ම පුළුවන් ආපහු උස්සන්නත්. එවනාට මම ඔයගලන්ට පෙන්නන්නම් අර සීට්ස් එහෙම නමන්න විතරයි පුළුවන්. ආයෙ උස්සන්න බෑ. මේ දෙක ආපහු උස්සන්න පුළුවන්. third row එක ඉස්සුවම දිගෑරියම මේ සයිස් තමයි ට්‍රන්ක් එකේ ඉඩ තියෙන්නේ. මෙතන බටන්ස් තියෙන්නේ මෙච්චරයි. අපි මේක වහලා ආපහු යමු ඇතුළට. third row එකේ එක දෙයක් පෙන්වන්න බැරි වුණා මට ඔයගලන්ට. මෙතන තියෙනවා cup holders සහ බටන් එකකින් මේ ඉස්සරහා සීට්ස් නමන්න පුළුවන්. අර තියෙන USB-C charger එකක් දෙපැත්තට දෙකක් තියෙනවා. ඕක තමයි exhaust note එක. මේ ස්ටාර්ට් කරාට පස්සේ අපිට මෙතනින් සස්පෙන්ෂන් උස්සන්න පාත් ගන්න පුළුවන්. දැන් ඉස්සෙනවා. ඒ කියන්නේ වාහනේ ගොඩක් උස නිසා මේ බඩු දාන්න ගන්න ලේසි වෙන්න මෙතනින් උස් පහත් ගන්න පුළුවන් වෙන මෙහෙම බටන්ස් එකක් තියෙනවා. ඉස්සරහින් පාත් වෙනවා මට පේනවා. ඔව් ඔය පාත් වෙන්නේ. ඔය පාත් වෙන්නේ. ටික ටික පාත් වෙනවා ඔයගලන්ට පේනවනේ. කියන්නේ ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ lower setting එකේ නෙවෙයි. දැන් ටිකක් සෑහෙන්න ලස්සන විදිහට පාත් වුණා. ඉතින් මේ තියෙන්නේ lower setting එකේ suspension. එතකොට නම් මාර ගති. කියන්නේ lowered වාහනයක් වගේ. ඉතින් අපි ස්ටාර්ට් කරා showroom එක ඇතුළේ හින්දා exhaust fumes එනවනේ. ඒ හින්දා අපි ignition විතරක් on කරමු. මේ තියෙන්නේ cluster එක. සම්පූර්ණ එක ඩිස්ප්ලේ එකක් විදිහට තමයි මේකයි මීඩියා ප්ලේයර් එකයි පේන්නේ. ස්ටීරිං එක power adjusted. ඒ වගේම mods ටික මෙතන තියෙනවා. මම මේ mods නම් මනම් අනිත් වාහනේ drive කරද්දි පෙන්නන්නම්. ඊට අමතරව මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ auto pilot scene එක වගේ එකේ controls. අපි මේකේ settings මාරු කර කර බලමු පොඩ්ඩක්.
speed limit menu blind spot speed limit sign ඔය ටික තමයි මෙතන තියෙන්නේ navigation එකත් ඕන්න එතෙන්ට ගන්න පුළුවන් මෙතනත් සෑහන් ඉඩක් තියෙනවා මෙතන වයර්ලස් චාර්ජර් එකක් තියෙනවා ඊට අමතරව USB-C දෙකක් තියෙනවා cup holders දෙකයි මෙතන ආමඩා කියලා තියෙනවා ඊට අමතරව මෙතන since 1951 කියලා තියෙනවා මේ suspension settings auto දානවා නම් ඊට අමතරව engine මම ආසම නැති uselessම feature එකක් මේක ඊට අමතරව මම ආස නැහැ මේ buttons වලට shifter එකක් දෙන්න තිබ්බා ඊට අමතරව ඉතින් අනිත් දේවල් මෙතන තියෙනවා controls මේ ඔක්කොම drive modes මේකේ රාත්තල් 8500ක් ටෝකන්න පුළුවන් ඒ ඔයගලන්ට අදහසක් ගන්න මං කියන්න අපේ තියෙන Jeep Cherokee එකේ එන්ජින් එක 3.5 V6 එකක් තියෙන ඒකේ 4500 රාත්තල් ටෝකන්න පුළුවන් මේකේ 8500ක් පුළුවන් මේක ලොකු වාහනයක් මේ 4-wheel drive settings ඕන්නම් ඊට අමතරව මෙතන තියෙනවා කැම් එකක් පිටිපස්ස view එක බලන්න පුළුවන් ඕන්නම් ඒ කියන්නේ third row එකේ කවුරු හරි ඉඳගත්තම පේනව අඩුයිනේ පිටිපස්ස වීදුරුවෙන් මේ තියෙන්නේ camera view එක ඒකේ වෙනස් කරන්න පුළුවන් ඔයගලන්ට ඕන්නම් ඔය විදිහට ලොකු වාහනයක් ඉඳ ඒක නම් ඇත්තටම වටිනවා සෑහෙන්න ඒ ඉස්සරහා කැම් එක මේ පිටි මේ යට එක මේක වැඩ කරන්නේ ලයිව් නෙවෙයි මේක ඉස්සරහ කැම් එකෙන් ඒගොල්ලෝ කැප්චර් කරන් වාහනේ අපි ඉස්සරහට මූව් වෙනකොට නිකන් ඉස්සරහ ගත්ත ෆොටෝ එක තමයි වාහනේ ඉස්සරහට මූව් වෙනකොට නිකන් ඉලස්ට්‍රේට් කරලා පෙන්නන්නේ වාහනේ යට වගේ. නිසා ඒක විශ්වාස කරන්න බෑ වාහනේ යට ලයිව් පේන්නේ කියලා. මේ තියෙන්නේ පැනල් එකේ කන්ට්‍රෝල්ස් මම බ්ලයින්ඩ් එක විතරක් අරින්නම්. come on. දෙකකටද කොහෙද තියෙන්නේ? ඔව්. සෑහෙන ලොකු මූන් රූෆ් එකක් තියෙන පැනරොමික් රූෆ් කියන්න පුළුවන් මූන් රූෆ් කියනවා මාර ලොකු ඉතින් වාහනේ සයිස් එකට තියෙන්න බෑ ඔන්න ආයි මම පෙන්නන්නම් ඇතුළ ඔය විදිහට තමයි ස්ටියරින් වීල් එක හීටඩ් විතරයි ඊට අමතරව ඉස්සරහා සීට්ස් හීටඩ් විතරයි වෙන්ටිලේටඩ් සීට්ස් නෑ වාහනේ ප්‍රයිස් එකේ හැටියට ඒක තියෙන්න තිබ්බා සයිඩ් මිරර්ස් එහෙම පට්ට සයිස් වාහනයෙන් පට්ට සයිස් ඉතින් මේක දැකලා තියෙන අය දන්නවනේ මේකේ සයිස් එක මෙතන ඉන්න ලංකාවේ දෙන්නෙක් මම හිතන්නේ ඊටත් වඩා ඉන්නවා මම ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නවා මම කලින් කිව්වා මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි මම ලංකාවේ දෙන්නෙක් ඉන්නවා ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න නිසාන් එකක් ගන්න අදහසක් තියෙනවා නම් එන්න මේක නිසාන් right මේ ඉන්නේ සචිත්‍ර හරි ධනුෂ්ක hello my name is Sachitra මම ධනුෂ්ක ඔයගලන්ට නිසාන් වාහනයක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එන්න මේපල් නිසාන් එකට අපිට පුළුවන් උදව් කරන්න ඔයගලන්ට මට අරන් යන්න තියෙන ආමඩායක මේක ඉතින් ඔයගලන්ට පේනවනේ ඉස්සරහින් එහෙම ලොකු වෙනසක් නැහැ අරකේ ග්‍රිල් එක මේකට වඩා ටිකක් රිෆයින්ඩ් මේකේ අර එරෝඩයිනමික්ස් වලට ස්ප්ලිටර්ස් අනම් මනක් නැහැ ඒ අරින්න වාහනේ එකම සයිස් මේකේ ආ සස්පෙන්ෂන් නැහැ ඔය වගේ දේවල් ටිකක් තමයි මේකේ අඩු ඒ අරින්න වාහනේ පේනවනේ සයිස් එක ඔයගලන්ට trunk එක open කරලා බලමු. ඔව් අර buttons අනම් මනම් පේනවනේ අර air suspension scene එක නැහැ. අනිත් දේවල් ඒ විදිහට තියෙනවා. මේකේ ගත්තොත් මේකේ tire size අපි බලමු. ඔව් මේකේ 275යි 60යි R20 තියෙන්නේ. ඒ අමතරව ඉතින් එහෙම normal Nissan alloy එකක් තියෙන්නේ. මෙතන අර Nismo කියලා ගහලා තිබ්බා. ඊට අමතරව මේකේ 360 කැමරා තියෙනවා ඉස්සරහත් තියෙනවා. අපි එහෙනම් වටයක් යමුනේ මම පිටිපස්සත් බලන්න මේ විදිහට තමයි පිටිපස්ස තියෙන්නේ මේකේ කැප්ටන් චෙයර්ස් නෙවෙයි මේකේ තියෙන්නේ මෙහෙම ෆුල් සෙකන්ඩ් රෝ එකක් ක්ලිප්ස් මං වචන හරියට කිව්වා කියලා මං හිතනවා ක්ලිප්ස් සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා මේකෙත් ඇතුළේ ඉතින් අරකේ වගේමයි සීට් මෙමරි පොසිෂන්ස් දෙකක් තියෙනවා තව මේකේ මසාජ් සීට්ස් නැහැ අනිත් දේවල් නම් ගොඩක් දුරට ඒ වගේම තමයි මම දැන් ස්ටාර්ට් කරන්න යන්නේ
සෑන් ඉස්සරහට ගන්නනවා සීට් එක. ඔව් මේකෙත් පවර් ඇඩ්ජස්ටඩ් ස්ටීරින්ග් එකක්මයි තියෙන්නේ. උසට හරියන්න අපි ඇඩ්ජස්ට් කරගමු. ස්ටාර්ට් කරගමු. ඔය විදිහට තමයි ස්ටාර්ට් අප් වෙන්නේ. ලස්සන ග්‍රැෆික්ස් ටිකක් තියෙනවා. අර පැත්තේ Nissan Intelligent Mobility කියලා වැටුණා. ඕකේ මම මගේ සීට් එක ඇඩ්ජස්ට් කරගන්නවා තාම නම්. අරකේ තරම් ගතියක් නැති වුණත් මේ ස්ටීරින්ග් වීල් එක එහෙම හොඳ ක්වොලිටියට තියෙනවා. ඊට අමතරව ඉතින් අනිත් දේවල් ඒ විදිහමයි. මම මෙතන ඉඳන් පෙන්නන්න ඕගලන්ට පිටිපස්ස පට්ට ඉඩක් තියෙන්නේ. ඕකේ මේ බටන්ස් දෙකෙන් වෙන්නේ මේ ස්ක්‍රෝල් වීල්ස් වලින් කන්ට්‍රෝල් කරන්නේ මොන ඩිස්ප්ලේ එකද කියලා සිලෙක්ට් වෙන එක. මේ පැත්ත කරොත් මේ ඩිස්ප්ලේ එක, මේ පැත්ත කරොත් මේ ඩිස්ප්ලේ එක. එහෙම තමයි මට තේරුනේ. අර විදිහමයි මේ දේවල් නම්. පිටිපස්සෙන් මේ විදිහට තමයි controls on off what's going on. මම දැන් ඉස්සරහින් off කරලා ඇත්තේ හින්දා වැඩ කරන්න නැහැ. පට්ටම ඉඩක් තියෙන්නේ. කප් හෝල්ඩර් එකත් මම පෙන්නන්නම් ඔයගලන්ට. ඔව් කප් හෝල්ඩර්ස් දෙකක් විතරයි තියෙන්නේ. ඊට අමතරව මෙතන තමයි USB-C දෙකකුයි 12 volt power outlet එකකුයි තියෙන්නේ. හරි අපි එහෙනම් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යමු. මම මේකේ නැවිගේෂන් එකෙන්ම දාගත්තා IKEA එකකට. IKEA ගේ පාකින් ලොට් එක ටිකක් empty. Right, let's go. මේකෙත් seat heaters විතරයි තියෙන්නේ. drive modes තියෙනවා. මේ තියෙන්නේ standard, eco, sport, tow. Currently unavailable due to drive mode or high suspension setting. මේකේ suspension settings නෑනේ. track the ඊට අමතරව මේ hill descent control. right මේ gear එකට නම් මම ආසම නෑ. it's okay අපි යමු. D එකට දැම්මා. මේකේ rear view camera එක මෙතෙන්ට එන්නේ නැහැ. මට තේරිච්ච විදිහට. it's okay. අපි යමු. නැවක යනවා වගේ. oops. Ooh, nice power. පොඩි ලැග් එකක් තියෙනවා but වාහනේ සයිස් එකත් එක්ක මාර පවර් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන එක්සෝස් නෝට් එකකුත් ඇහෙනවා. මං දන්නේ නැහැ ඔයගලන්ට ඇහෙයිද නැද්ද කියලා. මට නම් ඇහෙනවා. nice. බ්‍රේකින් අනම්මනම් හැමදේම ඉතින් කියන්න දෙයක් නෑ. ලංකාවේ Nissan Petrol ගැන ඔයගොල්ලෝ දන්නවනේ, අහලා තියෙනවනේ. අර X6M එක නිකන් මං ට්‍රක් එකක් උඩ ඉඳන් බලනවා වගේ මට පෙවුනේ. චර්ට උසයි මේක. මම තාම මේ getting used to it. මාරම size. මෙහෙම ඔන්න ඉස්සරහා කැම් එක දාගෙන යන්න පුළුවන්. අපි මෙතෙන්ට ගමු navigation එක. try එකක් දෙමු. මමත් අලුත්, so be patient. okay. මෙතෙන්ට ගත්තා navigation එක. off road settings මේ විදිහට ගන්න පුළුවන්. tire pressure, Apple CarPlay,
මට අනිත් ඔක්කොම පොඩියට පෙන්නේ මට හිතාගන්න පුළුවන් ලංකාවේ මේවල යන අය එච්චර ගැම්මට යන්නේ ඇයි කියලා ඇත්තටම ඉතින් මේක දැකලා තියෙන අය දන්නවා මේක කොච්චර ලොකුද කියලා ඔය GMC Yukon එතකොට Cadillac Escalade තව මොනවාද GMC කිව්වා Cadillac කිව්වා ඔය වගේ ලොකු වාහන ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඒවත් එක්ක හැප්පෙන්න ඉන්න ජපන් වාහන හරිම අතලොස්සයි තියෙන්නේ මේක එකක් Infiniti QX80 ඉතින් මේකමයි ඒක තව එකක් ඊට අමතරව තව මොනවාද Toyota ලගේ Sequoia එක Lexus ලගේ නම් 570 ඔය වගේ ඉතින් කීපයි තියෙන්නේ ඒ වුණාට මේක අර මං කිව්ව ජපන් අනිත් ඒවලටත් වඩා මාරම සයිස් ඒක පේනවා ඒ වගේම නැගලා එලවද්දි දැනෙනවත් එක්ක අනික කැබින් එකේ හොඳ අනර්ග තත්ත්වයේ නොයිස් අයිසොලේෂන් එකක් තියෙනවා ඒ කියන්නේ එළිය සද්ද එහෙම ලොකුවට ඇහෙන්නේ නැහැ කැබින් එක මාර ක්වයට් මහිතන්නේ මේකෙත් සේම් එන්ජින් එක තියෙන්නේ 3.5 ලීටර් හරි 3.6 ලීටර් හරි ට්වින් ටර්බෝ වෙන්න ඕනේ එකම දේ අරක නිස්මෝ ටියුන්ඩ් මේක නිස්මෝ ටියුන්ඩ් නෑ එහෙම තමයි මං හිතන්නේ වරදින්න පුළුවන් අර වාහනේ කොච්චර ලොකු වුණත් ලොරියක් එලවනවා වගේ දැනෙන්නේ නැහැ මාර ස්මූත් ක්වික් ඇක්සලරේෂන් තියෙන වාහනේ මම මේ කියන හැම දෙයක්ම වාහනේ බරයි වාහනේ සයිස් එක එක්ක සාපේක්ෂයි ඉතින් මම කියන දේ ඔයගලන්ට තේරෙනවා ඇතිනේ පොඩි වාහනයක් වගේම මේ ටක් ගාලා ක්වික් ඇක්සලරේෂන් එනවා මම මෙන්න මෙතනින් හරවලා මෙතන ටිකක් හිස් පාකින් ලොට් එකක් තියෙනවා අපි එතන මොන හරි කරමු IKEA එකට තව දුරයි කම්මැලි මට එතන කවුරුත් අවුලක් දැම්මේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ කවුරුත් නැහැ මේ හරි හොඳයි මම මේ අතටම නවත්තනවා ඉතින් මන්ද පාකින් ලොට් එකේ නැවැත්තුවා මම ඕගලන්ට මේකෙත් වටපිටාව පෙන්වන්නම් ඇත්තට මේක මාර සද්දන්තයි ඒක මම කොච්චර කිව්වත් මට ඇති වෙන්නේ නැහැ එහා පැත්ත මම පෙන්වන්නම් දැන් ඕගලන්ට ඉතින් ඕක තමයි වාහනේ අර මේකට එහා පැත්තෙන් පේන්නේ ඩිෆෙන්ඩර් එකක් ඩිෆෙන්ඩර් එකේ හැබැයි 2 ඩෝ එකක් ඒක එහෙම හෙන පොඩි මේකත් එක්ක බලද්දි මම වටේම ඕගලන් එක්ක කරා යන්නම් අනිත් එකේ වටපිටාව හොඳට පෙන්නපු හින්දා මම මේක එහෙම පෙන්වන්න යන්නේ නැහැ මේක නිකන් වටයක් යන්නම් මේකේ මෙතන ආමඩා කියලා තියෙනවා අර නිස්මෝ එකේ වගේ එක්ස්ටීරියර් අපියරන්ස් එකේ ලොකු දේවල් නැහැ ඒනකට මම නම් මේ ෂේප් එකට පට්ට ආසයි ඒක නිසා මේකට මහා රගඩ් හොඳ සයිස් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මං ආපහු ඔයගලන්ට දැන් එළියේ ඉන්න හින්දා ලයිටින් කන්ඩිෂන්ස් හොඳ හින්දා ආපහු ඉන්ටීරියර් එක පෙන්වන්නම් ෆුට් ස්ටෙප්ස් තියෙනවා මේකේ අරකේ වගේ කැප්ටන් චෙයර්ස් නෙමෙයි තියෙන්නේ ෆුල් සෙකන්ඩ් රෝ එකක් තියෙන්නේ අර තියන්නේ මූන් රූෆ් එක සමහරු පැනරොමික් රූෆ් එක කියනවා ඩුවල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් තියෙන්නේ ඊට අමතරව මේ තියෙන්නේ ෆුල් තර්ඩ් රෝ එක හොඳට ඉඩ තියෙනවා
කප් හෝල්ඩර්ස් දෙකක් සහ සීට්ස් අන්ෆෝල්ඩ් කරන්න ඉස්සරහා සීට්ස් අන්ෆෝල්ඩ් කරන්න බටන් තියෙනවා. ඊට අමතරව USB-C චාර්ජර් එකක් තියෙනවා. වෙන්ට්ස් දෙකක් තියෙනවා දෙපැත්තට. මෙතනත් උඩත් තියෙනවා වෙන්ට්ස් දෙකක් සහ මෙතන වෙන්ට්ස් නැහැ. උඩ තමයි තියෙන්නේ වෙන්ට්ස්. ඕකේ මෙතන ඉඳන් ඉස්සරහා බලනකොට ඉස්සරහා පේන්නේ මේ විදිහට. මේ තියෙන්නේ මේක එන්ජින් එක මං කිව්වා හරි V6 twin turbo එන්ජින් එකමයි. නිස්මෝ එකේ මේකේ වෙනස මං හිතන්නේ හෝස් පවර්ස් කීපයක් සහ අරක නිස්මෝ ටියුන්ඩ් එන්ජින් එකේ. අපි බලමු මෙතන මොනවද තියෙනවද කියලා. 2025 manufacture year engine oil 020 මම මේ බලන්නේ engine capacity එක mention වෙලා තියෙනවද කියලා නැහැ. ඉතින් මේක තමයි engine bay එක. Nissan ඊට අමතරව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Nissan ලගේ CVT issues. ඉතින් Armada වල එන්නේ CVT gearboxes නෙවෙයි. normal automatic 9 speed හරි 8 speed හරි gearbox එකක් තමයි එන්නේ. ඉතින් ඕක තමයි Nissan Armada එකේ කතාව. මම ඉතින් එහෙම ලොකුවට ටෙක්නිකල් දේවල් පෙන්වන්න ගියේ නෑ. සාමාන්‍යයෙන් මම වාහනයක් ගන්නකොට පෙන්වන ටික තමයි මම පෙන්වුවේ. right අපි නම් showroom එක පැත්තට ආපහු යමු. right okay ආපහු අපි navigation එක දාගමු. Maple Nissan start. lock කරන් ඉන්න ඕනේ. මේකත් උස්සන්න පුළුවන් වාහනයක්. right I think මෙතන වයිසර් එක මෙහෙම ලයිට් එක මේ මිරර් එකේ කව එක උස්සපු ගමන් පත් වෙනවා. ඊට අමතරව ස්ලයිඩින් කරන්න පුළුවන්, එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. right අපිට මේ පැත්තේ යන්න පෙන්නන්නේ. මම empty parking lot එකේ ඉන්න හින්දා මම මේ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් acceleration බලන්න ඕනේ. අපි දාමු sport rock මේ තියෙන අනිත් එක sand mud snow standard eco sport 8ක් තියෙනවා drive modes. මම දැන් ඊට අමතරව paddle shifters තියෙනවා. මට paddle shifters try කරන්න උවමනාවක් නැහැ. මම මෙතන පොඩ්ඩක් sudden acceleration quick acceleration මම try කරලා බලන්න ඕනේ. Holy! Oh my god, I love this. Yano Amak. Okay, let's head back before someone calls the police. පට්ටා හැබැයි මන් දන්නේ ඉතින් මං honest opinion එක කියන්න බෑ. brand new වුණත් price එකට හම්බ වෙන දේවල් එක්ක බලද්දි වටිනවා වාහනේ. ඒ කියන්නේ දැන් මේ options එක්කම Toyota Sequoia එකක් ගත්තොත් මේට වඩා තව අඩුම 20000ක් 25000ක්වත් වැඩි වාහනේ අනිවාර්යෙන්. හැබැයි මේ Toyota වලට සාපේක්ෂව Nissan වල Armada වල වුණත් depreciation මාර විදිහට වැඩි. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ කියන්න හදන දේ තේරෙනවනේ. අවුරුද්දක් වගේ පාවිච්චි කරපු එකක් ගන්න. හොඳට පාවිච්චි කරපු එකක්. සමහරට ලීස් රිටර්න් එකක් හරි මොකක් හරි ඒ වගේ එකක් ගන්නවා නම් ගන්න. එතකොට ඕලන්ට value for money උපරිමයටම ගන්න පුළුවන් brand new ගන්නවට වඩා.
මම ගන්නවනම් එහෙමයි ගන්න මම ගන්න හැ මම මගේ ඕනස්ට ඔපීනියන් එක වලට කිව්වේ ඇත්තරම ඉතින් බ්‍රෑන්්ය වනත් ප්‍රයිස් එකට වටිනවා වටින්න නැත්ත නන්න හැ බට් අර ඔප්ෂන් එක තියෙන ඕගලන්ට ස්ලෝ ඩවන් ස්පීඩ් එක තේරෙන් එත්නෑ මේ හරි ස්පීල් ලිමිට් එක 60 මම 72ට ගියා මම අපව ස්ලෝ ඩවන් වුණා දැන් මම නම් ආසයි වාහනයට ඒත් ඉතින් ස්පෙන්සිව් ලක්ෂයක් වියදම් කරන්න උවමනාවක් නෑ වාහනයකට දැනට දන්න අනාගතේ මොන ප්ලෑන්ස් තියෙනවාද කියලා උඩ ඉන්න එක්කෙනගේ අපි බලමු ඉස්සරහට ඉතිං මේක ඇත්තටම ලොකු වාහනයක් හිතන ඔගලන්ට එක්සෝස් නෝට් එක මං එක්සලරේෂන් කරද්දිහෙම ඇහෙන ඇති කියල ලස්සන්ට නිස්මෝ එක හෝස් පව 460යි මේකෙත් ඊට වඩා 40ක් 35ක් විතර අඩු ඇති මම හිතන්න ඇසියුම් කරනවා මම ස්ටටස් බැලුව නැහැ මන් නිස්මෝ එක විතර ස්ටටස් බැලුවේ මම ආසම නැති මෙලෝරහක් නැති ෆංක්ෂන් එක මොකා හොයාගත්තද මොකට දැම්මද මන්දන්න ඔටෝ ස්ටාර්ට් ස්ටප් එන්ජින් මම ආසම නෑ මගෙන් කවර හැවත් වාහනක තියන යුස්ලස්ම ෆීචක මොකක්ද කියලා මං කියන්නේ එක තමයි එක හෙලාම් අනික ඒක හරි යනුවෙන් මං වගේ ඒකට කැමති නැතිය වාහනයට නැගල ස්ටාර්ට් කරන හැමවලේම අපව් ඒක ඕෆොන් කරන්න ඕනේ මට මතකයි මයිස්සර බම් එක වැඩකාදදි නම් අපිට සමාර් කස්ටමර්ස් ලැවිල්ලා ඉල්ලනවා ඒක පර්මනන්ටලි ඕෆ් කරලම දාණ්ඩ කියලා ඉතින් අපිට ස්කෑනරකින් ඒ කාල්නං ඔෆ්කන් පුළොන්කමත් තිබ්බ මන්දන්න නිසාන්වල කොහොමද කියලා 3D අම 3D view එක අවුලන්න ලැග්ග එකක් තියෙනවා වාහන අද්දි එක පේනවා ඒටස් අපි ඔන්න ඔෆ් කරද්දී ඒ අදාළ බ්ලයින්ඩ් ස්පොට් මොනිටර එකේ කැමර එක ඩිස්පලේකට ආවනම් වටිනවා මේබී සෙටිං සලින් එක වෙනස් කරන්න පුළුවන් ඇති මට එක ශුව නැහැ මේ මේපල් එකම ටොයෝට ෂෝරුම් එක රැව්ෆෝම පේනවා පොඩියට පෙන් ටන්ඩ්‍ර එකක් තින ටන්ඩ්‍ර එකනල් ලොකොයි මේක ගියා කියල එක ලොකෝට පෙන්න්නේ කොමත් මන් ෂෝරුම් එකටාව ඉදි මන් දන්න ලංකාට තාම මේ පෙට්‍රල් එක ආමඩා එක මෙහිනම් නොත් ඇමරිකාවල ආමඩා කියල කියන්නේ ලංකාවට තාම ඇවිල්ලන්න නැහැ ඒ නිසා තමයි මට පෙන්වන්න ඕනුනේ මෙතෙන්ට රිවර්සයක් ගහගන්න මේ කුඩන තිබ්බේ වාහනේ ඒ කුඩටම දාමු අපි දැනෙන්නවත් නෑ ඇත්තටම ඕකේ මං ආවා එනයිති අපි කිය ජයව අයිදවසක වීඩියෝකින් හම්බයමු ඔයාල්ට තව මෙහෙම මොනහරි වාහන මෙහෙම රිවව් වීඩියෝ එකක් අවශ්‍යනං ඒ වාහනය කියන්න බලමු අපේ ලංකාවෑ ඉන්න තැනකින්නම් මට කරගන්න පුළුවන් වේ මොක් හරි වැඩක්